පුතේ කඩේට ගිහලා පාන් ගෙඩි දෙකක් ගේන්න. බිත්තර තිබුණ 5ක්ම ගේන්න. ආ. හාමි මං අරන් එන්නම්. මං දක්ගල අරන් එන්නම්. A few moments later. අම්මි මං ගෙනාව. ඈ බූරුවෝ. මොකටද මේ පාන් ගෙඩි 5ක් ගෙනල්ලා තියෙන්නේ? අම්මා නේ කිව්වේ බිත්තර තිබුණ 5ක් ගේන්න කියලා. පාන් ගෙඩි 5ක් ගෙනාවේ කඩේ බිත්තර තිබුණු නිසා. බබා මේ ඔයා මේ බබාට කිරි දෙන කුක්කු බෝතල අරන් ආවේ? ඔව් බෙටියෝ. ඒතර මේ බබාගේ කෑමට කීම ගත්තද? ගත්තා. පැම්පස් ටික? ඒ ටිකක් ගත්ත බෙටියෝ. බබා ඇඬුවෙත් නෑ හැබැයි එනවනේ. කො බලන්න බබා පිටිපස්සේ නිදිද දන්නේ. ආ ඔව් බෙටියෝ. බබා අරන් ඇවිත් නෑනේ. ඔන්න ඔය අද ක්ලාස් කට් කරනවා අප්පා. බබා නැගිටින්නකෝ. බබා නැගිටින්නකෝ ක්ලාස් යන්න. නැගිටින්නකෝ අනේ. ක්ලාස් යන්න නැද්ද? බබා හරක්කු වෙනවානේ. ඔන්න ඔය අද ක්ලාස් කට් කරනවා අප්පා. ඈ? ක්ලාස් කට් වෙලා කොහමද? ඔයා නේද ක්ලාස් එකේ සර්? නේද? හැමදාම සෙනසුරු බැලම තියෙයි කියලා. බබා ඔයා දන්නවද දෙයක්? මට හැමදාම ඔයා දිහා බලන් ඉන්න හිතෙනවා. හා ඒක මං කලින් ඉඳලම දන්නවා. එදා අපි දෙන්නගේ පොරොන්දම් ගලපු ගුරුනාන්සේ කිව්වනේ. කසාද බැන්දට පස්සේ හැමදාම සෙනසුරු බැලම තියෙයි කියලා. මහත්තයා රැට මුකුත් කරන්නේ නැද්ද? කනේ ඇඳි මොනෝ කියනවත් දන්නේ නැහැ. හා කෙල්ලේ? හා ඇන්දේ? දැන් බැලලා තව රුට්ටක් විතර වෙනවනේ. මොකෝ බබාලා එහෙම හදන්න අදහසක් නැද්ද? මොකද මහත්තයා මුකුත් කරන්නේ නැද්ද? මොකද නැත්තේ ඇන්ටි? ඇන්ටිගේ මහත්තයා ඇන්ටිත් එක්ක කරන දේවල් මිටින් කරනවා. අනේ විහිළු කරන්න එපා කියලා මං ඇත්තටම ඇහුවේ. මහත්තයා රැට මුකුත් කරන්නේ නැද්ද? නෑ ඇන්ටි මේකයි. ප්‍රොසෙස් එක නම් ඉතින් එනවා. රිසාට් එක නම් ටිකක් පරක්කුයි. ඕකේ කමිෂනක් මම යනවා. ආවා මෙතන. මමයි හදන්න නැද්දා. මං කැමති බෑඩ් බොයිස්ලට. නංගි මේ මං ඔයාට කැමති. අනේ යන්නයි යන්න. මං කැමති බෑඩ් බොයිස්ලට. ඔයා දන්නේ මං ගෙදර එද්දි පාන්දර 4 වෙනවා. අනේ යන්නයි යන්න. මං කැමති හොඳ ගුණේ හප්පත් කෙනෙක්. මං පාන්දර 4ට ගෙදර එන්නේ පන්සල් ගිහිල්ලා. අනේ මම ඕව ටෙස්ට් කරන්න එහෙම කිව්වේ. මං කැමති බෑඩ් බොයිස්ලට. මං පන්සල් යන්නේ සෙරප්පු හොරකම් කරන්න. හෙලෝ බබා. හෙලෝ. ඊයේ මාර වැඩක් වුණානේ. මට ප්‍රොපෝසල් එකක් ආවනේ. මොකක්? ඔයා ඉතින් කෙලිම කිව්වනේ ඒකට කැමති නැහැ කියලා. නෑ මේකයි. මම යාව තුලින් ඔයාව දැක්කා. ඉතින් ඒ හින්දා මං එයාට කැමති වුණා. එහෙනම් බයි බබා. ආයි කෝල් ගන්න එපා මේකට. අයි මට අඬවැය පෙන්නනවද? අද අන්ඩර්වෙයර් එක ඇඳගෙන ඉන්න බැරි වුණානේ. Excuse me. මැඩම් තමා මේ මගේ පළවෙනි කස්ටමර්. අද තමයි මම වැඩට ආවේ. කියන්න මැඩම්. මැඩම් ප්‍රමාද ඕනේ. අයි මට අඬවැය පෙන්නනවද? අනේ මිස් සමාවෙන්න. අද අන්ඩර්වෙයර් එක ඇඳගෙන ඉන්න බැරි වුණානේ. මොකක්ද ඔය තුමුස් කියන්නේ? අනේ ගන්න එපා මිස්. අනිවාර්යෙන් හිට ඇඳගෙන ඉන්න. අද නැවෙන්නේ මිස්. විශ්වාස කරන්න මේ. කොහොමද වන්දසරයා? මට උසාවි මැනේජර්ට කියනවා. අනේ එපා මැඩම්.
මේ බබා මේ රුපියල් 100යි මං ඔයාගේ ඇඟට අත තියන්නේ නැතුව ඔයාගේ බුම්ස් දෙක අල්ලනවා. ඔට්ටුයි පුළුවන් නම් අල්ලන්න බෑ. හරි මං පරාදයි. කපටියා It's the motherfucking Eagle Double G. Snoop Dogg. අයින් හෙඩ් A few moments later. දුම් දෙක යකෝ මේකී මගේ ඇඳුම්මයි අඳින්නේ. එයාට ඇඳුම් නෑ වගේ හරියට. මොකදනේ? මේ මගේ ඇඳුම් දෙකන්නේ. ඉතින් මොකද වෙන්නේ මං ඇඳම? ඔය හරන බං. මේ ඉතින් මම මොනෝදන් වෙවිලා ඇඳ ගන්න තිබ්බ ඇඳුම් දෙකනේ. ඉතින් මං ඇඳම මොකද වෙන්නේ? ඔයාගේ ඇඳුම් කියන්නේ ඉතින් මං ඇඳුම් වගේ තමයි. හරි බලාගමු ඉඳාමුකෝ. මගේ ඇඳුම් අඳින මට අඳින්න දුන්නේ නැහැ දැන්. අර තියෙන්නේ A few moments later. ඊයා වොයි මොනවද මෙයා ඉන්නේ? ඇයි? ඊයා මගේ ඇඳුම් ඇඳගෙන ඉතින් මේ මගේ ඇඳුම් ඇඳලා තියෙනවා. ඉතින් ඔයාට මගේ ඇඳුම් හරියන්නේ නෑනේ. අනේ මේ යන්නානේ. ඊයා ඔයා මගේ ඇඳුම් ඇඳලා ඊපස්සේ මං අඳින්නේ මොනවද? ඊයා ගලවන්න ඕනකු වෙනවා. ගලවන්නකෝ. ඔයා ඇඳගත්තෙන් ඊපස්සේ මට අඳින්න ගන්න නෑනේ. අයින් එන්න. බායකත් පරණ වෙලා එදුනුත් ඔක්කොම පරණ වෙලා අද නම් මේ මිනිහාට කියන ඇඳුම් ටිකක් කොහොම හරි ගන්න ඕනේ. ඉතින් පංගු කරන්න වෙන බ්‍රායිගේ පටිය කඩන ඇඳුම් ටිකක් ගන්නවා. Amazing. බබා මොකද බබා කෑ ගහන්නේ? අනේ ඇයිනේ අඬන්නේ? අනේ ඇයි? බ්‍රායිගේ පටිය කැඩුනා. මගේ මේ ඇඳුම් පරණ වෙලා අදින්න ඔබ්බෙගුමන්නේ. අනේ බබා මම ඇඳුම් ටිකක් අරන් දෙන්නකෝ. අනේ බබා ඔයා මේ මගුලක් කතා කරනවා. ඔයාට ඇඳුම් අරන් දෙන්න තියා මගේ අතේ සතයක් නැතු ඉන්නේ මේ දවස්වල. අඩුපතරම මට ජොකික් ගන්නවා කිදියන්නේ මේ. අනේ බබා එහෙනම් මේ ඔය ටික තරන් දෙනකො මේවත් ඉවර වෙනවා. මේ මාන සැම්පල් එකත් ඉවර වීගෙන නෙන්නේ. මේ ටිකයි තියෙන්නේ. මේක නම් හොඳටම ඉවරයි. අනේ බබා මේ ටික අරන් දෙන්නකෝ. ක්‍රීම්ද? ඔයා මේ ක්‍රීම් එකක් කතා කරනවා. මේ බලන්නකෝ. ඊනවනේ තාත්ති. ඒ කසුනා මං iPhone 17 Pro Max එකක් ගත්තා. අම්මට උඩු සිරාවටම මම උඹට ඒක කියලා යන්න ආවේ. අප්පට සිරිහිමේ වක්ගඩුව කඩුවේ තියෙන. නෑ. දෙකම තියෙනවා. එහෙනම් ඒකම නෑ. ඉඳ ගන්න ඇවිදින්නයි තව පොඩ්ඩක් අමාරු. ගිහින් එන්න. මට කියන්නකෝ මොකක්ද වගේ ප්‍රශ්නේ? සර් මට මගේ කිල්ලව හොයාගන්න විදියක් නෑනේ. හරි මට මේ කියන්නකෝ මේ කොයි කාලේ වගේ ඉඳන්ද ආව හොයාගන්න නැත්තේ? පොඩි කාලේ ඉඳන්ම සර්. පුතේ ඇයි අම්මේ
කොම්බේ ෆෝන් එකට මොකද උනේ? කැඩුනාම් මේ කැඩුනා ඒක. ඇයි ඔක සැරින් සැරේ අහන්නේ ඔය දන්නවනේ. අනේ බං ඕක දිගටම කියව ඉඳපන්. අහන්න සතුට වැඩි වෙනවා මට. අනේ ප්ලීස් අම්මේ ඔක යන්න එපා. අහන්නකෝ. කිය. කාන්තාරදී මොනවද හොයන්න හොඳ නැත්තේ? වතුර හරි. එතකොට විවාහයේදී ගන්න. සතුට. අංකල් මේ මන් තමයි වාගේ දුව මැරි කරන්න ඉන්නේ. මොකක්? අය මට මේ තමසගේ සැලරි එක කියනවකෝ 50000ක් වගේ අංකල්. අප්පෝයි තමසගේ සැලරි එක මගේ දෝගේ ටොයිලට් පේපර් ගන්නම් මදිනේ. අප්පෝ එච්චර බොක දානවා නම් යාව මට ඕනේ නෑ අංකල්. ඔයාම තියාගන්න. ඒ කසුන මේ Facebook එකේ හැමතැනම දැන් පෝස්ට් එකක් කරනවා. වයිෆ් ගාව ෆෝන් එක දවසක් තියලා යන්න පුළුවන් තරම් අවංක වෙයල්ලා කියලා. මාර්ගයේසක නේ හැමතැනම යනවා. හැමතැනම ওই පෝස්ට් එක යනවා. මමත් ඊයේ ওই පෝස්ට් එක දැකලා ෆෝන් එක වයිෆ් ගාව තියලා අංගිර ගිහින් එන්න ගියා. දැන් ෆෝන් එක මං ගාව වයිෆ් මගේ වෙන යාළුවෙක් ගාව. මම ඒක කියන්න බං ආයෙත් ගාවට. ඔබ නිකමට හරි මැරුණොත් නේ මං නිකමට දෙයක් අහන්නද? ඔබ අප්සෙට් වෙන්න නැත්තා. අහපන් ඉතින්. මොකද්ද? ඔබ නිකමට හරි මැරුණොත් මං ඔබේ වයිෆ් එක්ක යාළු වෙලා එහාට මෙහාට ඇවිදන්න ගිහලා පොඩ්ඩක් එන්ජොයි කරන්න ගියොත් ඔබට තරහක් ඇති නොවෙන්න නම් මම මොකද්ද කරන්න ඕන? මට ඔබේ නංගිව කසාද බඳවා. පස්සේ ඔබ කොහේ ගියත් මට කමන්නේ නැහැ. මගේ මන්න පාරක් කන්න තු යනවද යන්න? තේක හැදුවද? තාම නෑ. මොකක්ද අප්පා තේක හදලා දෙන්නකෝ අප්පා. අනේ හදලා දෙන්නකෝ. තේක. තේක. බබා. මේ කෝපේ තෝදලා තියන්න. මම මොදන්න. අයියෝ බබා තාමු එලි කර නැද්ද අප්පා මට බඩගිනි මගේ මන්න පාරක් කන්න තු යනවද යන්න? හරි ඔයා උයනේලා කමුකෝ මුසෙට කිව්වම තේරෙන්නේ නැද්ද? අයියෝ මේ බලනකො මේ කාමරේ හැටි මෙලෝදියක් අස් කරලා නැහැ. ඔක්කොම මම්ම කරන්නේ. නැති Thank you.